පොඩි කතන්දරයක් තියෙනවා කියන්න. ඔන්න එක කපල් එකක් හිටියා කොලියට ගත්ත ගෙදරක. මේ කට්ටිය හිටියේ කොලියට ගත්ත ගෙදරක. ඉතින් මේ කට්ටිය මේ ගෙදර ඉද්දී මේ කට්ටියට හිතුණා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා. ඊට පස්සේ මේ කට්ටිය කැවිලි බිස්නස් එකක් පටන් ගත්තා. මේ කට්ටිය දැන් කැවිලි හදනවා, ගිහිල්ලා විකුණනවා. මුලදී එච්චර ආදායමක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මේ දෙන්නට උදව් කරන්න එක දෙවි කෙනෙක් වෙස්සලාගෙන එනවා මේගොල්ලොන්ට කැවිලි හදන විදිහ කියලා දෙන්න. ඊට පස්සේ මේගොල්ලොන්ට අමුතු වට්ටවලුවක් කියනවා කැවිලි හදන්න. ඊට පස්සේ මේගොල්ලෝ ඒ විදිහට කැවිලි හදනවා. මේ කට්ටිය ඊට පස්සේ මේ කැවිලි ගිහිල්ලා නගරක විකුණලා මේ කට්ටිය හොඳ ලොකු ලාභයක් ගන්නවා. මේ ලාභය ගත්තට පස්සේ මේ කට්ටිය කල්පනා කරනවා අපිට මීටත් වඩා ලාභයක් ගන්න පුළුවන් මේ කැවිලි වල පොඩ්ඩක් අර ක්වොලිටිය අඩු කරා නම් මේවා පොඩ්ඩක් අර ඒ විදිහට මේ ආච්චි ඒ වෙස්සලා නෑ ආච්චි කෙනෙක් දෙවි. ඉතින් ඒ වගේ මේක පොඩ්ඩක් අඩුවට හැදුවොත් හැමදේම අඩුවෙන් දාලා අපිට සල්ලි ටිකක් වැඩිපුර වාගන්න පුළුවන් කියලා ඔන්න මේ කට්ටියට අර තණ්හා ඇති වෙලා මේ අඩුවෙන් හදන්න පටන් ගන්නවා. මේකේකොල්ල මේ සල්ලි වැඩි වෙනවත් එක්කම අර ගෙදර කුලියට ඉන්න කුලිකාරයාට බැනලා නිකන් මේ අපිට ඕනේ නැහැ ඔබගේ ගෙදර කියලා අර සල්ලි ඉල්ලන්න ආවට පස්සේ සල්ලි ටිකක් දීලා යනවා. ඒකද මේ කට්ටිය දැන් ගියක් කියන්න තියෙනවා, ගොඩක් සල්ලි තියෙනවා. ඒ කැවිලි වලින් දියුණු වෙලා. ඉතින් ඒත් මේ කට්ටිය නිහතමානී වුණේ නැහැ. ලොකු මානකින් තමයි කටයුතු කරේ. ඉතින් මේ කට්ටිය හොඳට සල්ලි හම්බ කරලා මෙහෙම හම්බ කරලා දැන් අර විදිය පටන් ගත්තා. දාන දෙකට අපි ගමු සීනි ඔය පැණි අර එන්නේ දානවා පොඩ පොඩ අඩු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ අඩු කරන්න පටන් ගත්තා වගේම අද ඉතුරු වෙනවනේ කැවිලි ටික. ඒ ටික ආයෙත් ඒකට දාලා බැදලා හදලා මේ කට්ටිය විකුණන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ කට්ටියගේ ආදායම ටික ටික අර උඩට ගියව ඔක්කොම අඩු වුණා. අන්තිමේට මේ කට්ටිය අර කලින් හිටියේ කබලෙනේ අර කබලෙන් ලිපට වැටෙනවා කියන්නේ කබලෙන් උඩකන කරුණ දියුණු වෙලා ආයෙත් කබලෙන් ලිපටම වැටුණා. ඇයි අර තණ්හාවෙන්ද අර කරුණ දේ හරියට කරේ නැහැ අවංකව. ඒකින්ද ඒ කට්ටිය හොඳටම වැටුණා. ඉතින් මේ කට්ටියගේ නිහතමානීකමක් නැති අර මානෙන් හින්දා මේගොල්ලොන්ට කලින් හිටපු පොඩි ගා නැති වුණා. ඇයි අර මේ මානෙන් හින්දා. ඉතින් ඒ වගේ වෙන්න එපා ජීවිතේ නිහතමානී උත්සාහය කියන දේ තේරෙන්න ඕනේ අපි හැමෝටම. එතකොට තමයි ජීවිතේ ගමනක් යන්න පුළුවන්. ඒ කතාවෙන් ගොඩක් ආදර්ශ අපිට ගන්න පුළුවන්.